ඒක කරන්නේ ජනමාධ්‍යෙන් දේශපාලඥයන් සහ ආගමික සංස්ථා. ආගම් තුනක යුද්ධයක් වගේ. මං හිතන්නේ පරිණාමීය මනෝවිද්‍යාවේ ආරම්භකයා පරිම කාමුක වානරයෙක් හැටියට මිනිසා කොහොමද ජාතිකත්වය කියලා දැන් මම මේ මාතෘකාව මෙතනට ගේන්නේ සුජනකවාදයේ හිට්ලර්ට පවා බලපාපු ඉතාම නින්දිත අර යෙලෝ ජර්නලිසම් කියලා අපි හඳුන්වන්නේ. මම මේ පරිණාම මනෝවිද්‍යාව ඇතුළතදී විදිහට මම බේසික් කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් මේක තමයි හියුමන් පැරඩොක්ස් එක. ඔව් දැන් එතන ඔය ලංකාවේ වැඩිම පසුමොලෙන්ද අපි දුවන්නේ. බොබ් මාලිගේ සින්දුව තියෙන්නේ බෆලෝ සෝල්ජර්. බුදුහාඳුර උත්තර දුන්නේ නැහැ නේ ඔයාලට. එතකොට සමන් කුමාර උත්තර දෙන්නේ නැහැ. ඔය උපතුන්ට කරන්න පුළුවන් එකක් නෙමෙයි කලාව. නෑ ඔය ඩිස්කෝස් ඔක්කොම ඇතුලේ තියෙන අර ජෙනටික් ප්‍රෝග්‍රෑම් එකනේ. ලාගේ නොවන ගේවන කෙනෙක් සුද්ධ උලේ ගැන කතා කරනවා. යක්ක පැටව. ඉතින් සමන් ඉතින් සේපියන්ස් ඔෆ් ශ්‍රී ලංකා අපේ මේ channel එකේ මේ හරය පරිණාම මනෝවිද්‍යාවනේ. අද බැලුවා මේ මුළු ලෝකෙටම වැදගත් මාතෘකාවක්. ලංකාවට විතරක් නෙමෙයි. පරිණාමෙත් එක්ක සම්බන්ධ කරන්න. එහෙම ඒව තියෙනවද? ලෝකෙටම විතරක් වැදගත් ඒවා. ලෝකෙටම වැදගත් ලංකාවට විතරක් වැදගත් එහෙම වෙනස්ක් තියෙනවා. ලෝකෙට වැදගත්කමත් එක්ක අරගෙන ලංකාවත් එක්ක සම්බන්ධ කරමු. බැලුවේ මේ ජාති ලෝකෙට වැදගත් ඒවා ලංකාවට වැදගත් නොවෙන්නත් පුළුවන් නේද? ලංකාව වෙනම ලෝකයක් නෙවෙයි. ඔව් මේක වෙනම ලෝකයක් කියන්නේ. බැලුවේ මේ ජාතිකත්වය, ජාතිවාදය, ග්‍රෝත්‍රිකත්වය ඕවා මේ පරිණාම මනෝවිද්‍යාවෙන් පොඩ්ඩක් ලෙහන්න බැලුවේ. ඉතින් ලෙහන්න පටන් ගන්න ඉස්සෙල්ලා මම ඔයාලට උදාහරණ පොඩි පදනම හදලා දෙන්නම්. එකක් අපි ඕක කියන සෝෂල් කන්ස්ට්‍රක්ටර් කියලා. සංස්ථාගත කරලා නඩත්තු වෙනවා. ඒක ඒතන්ට මම උදාහරණයකින් එන්නම්. ඉස්සෙල්ලා මම එන්නම් ඉවොලුෂන් පැත්තේ. ප්‍රසිද්ධ රිසර්ච් එකක් කරලා තියෙනවා. රිසර්ච් ගොඩක් කරලා තියෙනවා. පුංචි ළමයිට මේ ඒගොල්ලන්ගේ බ්‍රේන් ස්කෑන් එකක් කරලා කෙමිකල් වෙනස් වෙන හැටි බලලා ඒගොල්ලන්ට ස්ලයිඩ්ස් වගේක් දාලා සුදු ජාතික පොඩි ළමයිට කියන්නේ සුදු ළමයි සුදු යුරෝපීය ළමයිට ස්ලයිඩ්ස් වල පෙන්නනවා මේ ඒගොල්ලන්ගේම ජාතියේ අම්මලා තාත්තලා වැඩිහිටියන්ගේ සුදු අයගේ පින්තූර. එතකොට බ්‍රේන් එකේ තියෙන වෙනස්කම් අපි අර බ්‍රේන් එකේ ඇති වෙන කෙමිකල් රියැක්ෂන් අපි එතකොට අර ඉලෙක්ට්‍රික් පල්ස් එක සිග්නල්ස් ස්පාර්ක් වෙනවා. පසුමුලේ අපි කියන්නේ මේ ඇමිග්ඩලා එකේ තමයි වෙනස්කම් වෙලා තියෙන්නේ. එතකොට දිගටම සුදු ජාතිකයන්ගේ ස්ලයිඩ්ස් පෙන්නද්දී ස්ක්‍රීන් එකකට දාලා ලොකු වෙනසක් වෙලා නැහැ. ඒකට මාරු කරලා කළු හැම තියෙන අයගේ දාපු ගමන් ඇමිග්ඩලා එකේ කෙමිකල් රියැක්ෂන් එකක් වෙනවා. ඒ කළු ජාතිකයන්ටත් ඒ රියැක්ෂන් එක වෙනවා. ඒ කියන්නේ තමන්ට නොවන ජාතිය කළු ජාතකයන්ට සුදු ජාතිකයන්ගේ ස්ලයිඩ්ස් දැම්මාම වෙන එකක් සුදු ජාතිකයන්ට කළු ජාතිකයන්ගේ ස්ලයිඩ් එකක් දැම්මාමත් වෙන එකක් සමානයි වගේ. ඒ කියන්නේ අනේකා ඒ කියන්නේ තමන්ගේ වර්ණයට සමාන තමන්ගේ අපි කියමු තමන්ගේ ජාතිය කියමුකෝ අයිති එක්කෙනාගේ පින්තූර හරි මූණ වල දකින්නකොට බ්‍රේන් එක විදියක් තමන්ට වෙනස් අහමක් තියෙන වෙන ජාතියක් කියමුකෝ අපි දැන් මම වෙන එක වෙනස් කියලා එතනදී අවසාන නිගමනය තමයි අපි වයර් වෙලා තියෙන නැත්නම් ජෙනටිකලි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා බයස් එහෙම නැත්නම් මේ නැෂනලිස්ටික් එහෙම නැත්නම් මේ රේෂල් වෙන්න ඕක විද්‍යාත්මක දෙයක්. එතකොට මනුස්සයා තුල සහජයෙන්ම නැඹුරුවක් තියෙනවා අනේකා සහ අපි කියලා බෙදීම වෙන්න ඕක වනාන්තරයේ ඉඳලම ආපු ප්‍රෝග්‍රෑම් එක. එතකොට ඒක අවබෝධයක් තියෙනවා පරිණාම මනෝවිද්‍යාවේ. මේ පිළිබඳ රිසර්ච් ගොඩාක් කරලා තියෙනවා. ඒක අපිට ඒව ඔඩියන්ස් එකට බලන්න පුළුවන්. මම දැන් සෝෂල් කන්ස්ට්‍රක්ෂන් එක පැත්තට එන්න. අපි අපේ ලංකාවේ ජාතිවාදයේ ජාතිකත්වයේ තිබ්බ රටක් නේ. අපි ලොකු දීර්ඝ කාලින යුද්ධයක් තිබ්බනේ. මම ඕකේදී පෞද්ගලික මට්ටමේ මම උගන්වන ළමයි කීප දෙනෙක්ගේ මගෙන් 100කින් 200කින් වගේ වෙන වෙනම මේ අවුරුදු කීපයක් තිස්සේ ප්‍රශ්න ඇහුවා එක ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ දන්නවද ලංකාවේ උතුරු නැගෙනහිර යුද්ධයක් තිබ්බද කියලා? ඒගොල්ලෝ කිව්වා ඔව් දන්නවා අපි අහලා තියෙනවා. ඒතකොට ගොඩක් ඒ මම උගන්වන ළමයි ගොඩක් ඉඳලා තිබ්බේ 2002 3 4 5 2002 ඒතකොට 2009 වෙද්දී ඒගොල්ලෝ යුද්ධ ගැන දන්නේ තියෙන අවබෝධය අඩුයි. නමුත් ඒගොල්ලෝ දැන් අවුරුදු 18 19 20 වෙද්දී යුද්ධ පිළිබඳ ඒගොල්ලෝගේ අවබෝධය ඒගොල්ලන්ට එන්නේ අම්මලාගේ. ඒතර මම අහුවා මෙතන මේ යුද්ධයට හේතුව ඔයගොල්ලෝ දන්නවද? ඕ මේ අරගොල්ලෝ වෙනම රාජ්‍යයක් ඉල්ලනවා. ඒක තමයි හේතුව මේ එහෙම දෙන්නේ හරි නෑ. එහෙම යුද්ධ කරන එක වැරදි කියලා.
එතකොට දැන් ඒගොල්ලන්ගේ අම්මලා යුද්ධය පිළිබඳ කතිකාව දැක්කේ රූපවාහිනිය ITN වගේ ජනමාධ්‍ය තුලින්. එතකොට ඒ කතිකාව හැමතිස්සෙම අපි දැකලා තියෙන ඒක පාර්ශ්විකව. දෙමළාගේ ඇසින් නෙමෙයි. අපි මුළු සමස්ත සමාජයේම දැකලා තියෙන්නේ. ඒතකොට ඒ දෙමව්පියෝ තමයි මේ ළමයිට කියලා තියෙන්නේ යුද්ධය ඇතිවීමේ හේතුව. ඒතකොට මේක සෝෂල් කන්ස්ට්‍රක්ට්. ඒතකොට ඕක මෙහෙමයි ඉතින්. උතුරු නැගෙනහිර දෙමළායගෙත් ඒක හැමම තමයි. ඒ බයස් එකම තියෙන හරියටම හරි. කියන්නේ විශේෂයෙන් උතුර වෙනත් එකක්, දකුණ මේ නැගෙනහිර වෙනස් එකක්. ඒගොල්ලන් එකත් සිංහලයා ගැන ඕකම තමයි තියෙන්නේ. ඔව්. එතකොට දැන් ඒ අර අපේ දුන්නනේ ප්‍රෝග්‍රෑම් එක, ජෙනටික් ප්‍රෝග්‍රෑම් එක, ඉවොලුෂන් ප්‍රෝග්‍රෑම් එකක් තියෙන බයස් වෙන එක. ඒක ස්වභාවිකයි. රයිට්. ඒකම යනවා සෝෂල් කන්ස්ට්‍රක්ට් එකක් යනවා. ඒක කරන්නේ ජනමාධ්‍යෙන්, දේශපාලඥයන් සහ ආගමික සංස්ථාවල. එතකොට දැන් ඒ ඕකේ කලාකාරයෝ තියෙනවා. හරියටම හරි. මට ඒ කොටස මගේ අරුණා. අධ්‍යාපනයේ ආගමික සංස්ථාව, කලාකාරයෝ, දේශපාලඥයන් සහ ඔය ඔක්කොම මේක නඩත්තු කරනවානේ. දැන් ලංකාවේ දේශපාලන පක්ෂ ගත්තොත් දෙමළ මුස්ලිම් ඇතුළු සියලුම දේශපාලන පක්ෂ ගත්තොත් තමන්ගේ ජන කොටසට ඡන්ද බලාගන්නේ දේශපාලන පක්ෂ හදලා තියෙන්නේ 56 ඉඳලා ගත්තත් සිංහල ජාතිය නෙමේ කුලය පවා හැමම වැඩ කරනවානේ. එතකොට මම දැන් මේ මෙතන මම තර්කේ ගොඩනගන්නේ ජෙනටික් ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවා නම් අපි බයස් වෙන්න සහ අපි අනේකා කියලා මේ ජෙනටික් ප්‍රෝග්‍රෑම් එක සපෝට් කරන සෝෂල් කන්ස්ට්‍රක්ෂන් එහෙම යනවා නම් අපිට මේකෙන් මිදෙන්න අමාරුයි. ඒක අමාරුයි කියලා දැන් මං කියන්නේ අපි මේ ඔව් ඉතින් ඒක දැන් ලෝක මට්ටමේ මේ දවස්වල තරහටත් පෙන්නනවනේ නේද? ඒ කියන්නේ ජර්මනියේ හිට්ලර්ගේ ඉඳලා දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වා ලංකාවේ විකින් විට ආවේ මේකයි. දැන් අපි මේක කොහොමද කොතනින්ද අපි මේක ලියාගන්නේ? මෙහෙමයි ඉතින් දැන් ඔයා කියන කතන්දරේ දැන් ඇමරිකාවනේ වැඩි හරියක් පොලිටිකල් කරෙක්ට්නස්, හියුමන් රයිට්ස් කියන්නේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඒ දේවල් වෙනුවෙන් සිවිල් ක්‍රියාකාරකම් හැටියට එළියට බැස්සේ ප්‍රංශයෙන් මූලික වෙලා සාත්‍රේලා, කැමූලා, සිමොන් දිබුවාලා ඔහොමනේ පටන් ගත්තේ. නමුත් මේක ගිහිල්ලා ඇමරිකාව තුළ දේශපාලන නිර්වද්‍යතාවය ඊළඟට එක්සත් ජාතීන්ගේ සංවිධානය හැදිලා මානව හිමිකම් ප්‍රඥාප්ති හැදිලා මේ විදිහට එනවනේ. යුදාචාර ධර්ම අද එකක්වත් නැහැ. ඊටම ම්ලේච්ඡ ආකාරයකට මේ ටිකේ සිද්ධ වෙන්නේ. දැන් ඇත්තටම අවසානයේ අර එදා ඉඳලා හදලා අර උදේ ඉඳලා වතුර ඇදලා හැන්දෑවේ කලේ බින්දිනවා කියන්නේ. ඒ වගේ තැනකටම ගියානේ. ඉතින් මේක දැන් අපිට පේන්නේ ආගම් තුනක යුද්ධයක් වගේ. ඔව් මේ මොහොතේ. ආගම කියන්නේ ගොදුරක් නෙමෙයි මේ ගොදුරු වෙලා තියෙන්නේ මිනිසා තුල තියෙන යම් ස්වභාවයකටම. ඔව්. ඒකනේ මේක අපි ඒකනේ මේ මොලේ වය වෙලා තියෙන විදිහ. දැන් ඇත්තටම ඕක මුල් යුගයේ නම් රැලක්නේ. තමන්ගේ යම් රැලක් ඉන්නවා. මේ රැලට තවත් රැලක් අභිමුඛ වුණාම ෆයිට් කරනවා. ඔව්. ෆයිට් ඔෆ් ෆ්ලීට් කියලා තියෙන්නේ පලා යම හෝ සටන් කිරීම. ෆයිට්. නේ? ඔතෙන් දින්නේ කෝටිසෝල් ඇවිස්සෙන්නේ. හරි. එතකොට මේක හුඟා දුරට පරිණාමය තුලදී ගෝත්‍රවලදී මේවා වුණේ තමන්ගේ වපසරිය, තමන්ගේ සීමාව, තමන්ට ගෝත්‍රයකට යන ඔක ඉංග්‍රීසි එහෙම ලස්සන්ට කියනවා ගෝත්‍රයකට තමන්ට සැරිසරන්න පුළුවන් ඉඩම් ටික. නැත්නම් තමන්ට අයිති කරගන්න පුළුවන් ඉඩම් ටික ඉවර වෙච්ච තැන ඉඳලා අනේකා අභිමුඛ වෙනවා වගේ දේ. අනේකා කියන එක කියන්නේ වෙන ආකාරයකින් කියන්නේ. නමුත් වෙන්නේ එතනින් ඒ තමයි ඊළඟට පටන් ගන්නනේ මේක ගැටුම් ඊළඟට වංශ බවට පත් වෙන ඒවා. මේ සීමාවල් ඇතුළත ඉන්න වංශ එකතු ඒවා එක්ක ඒවා මුහු වෙනවා, එක්ක යටත් කරගන්නවා, එක්ක යටත් වෙනවා. ඊළඟට මෙවුවා එහෙම නැති එව්වට පොඩි සම්මුතියක් එනවනේ. ඔය මනුසම්මත රජුරුවන්ගේ කතන්දර. ඔය තුල තියෙන්නේ මේ ගෝරිය නවත්තා ගන්න නීතිය බිහිවීම, රාජ්‍ය බිහිවීමනේ. දැන් මේ தত্ত্বය ඊළඟට ඔය දැන් අපේ ඊයේ පෙරේදා මිය ගියේ ඩෙස්මන්ඩ් මොරිස්. මම හිතන්නේ පරිණාමීය මනෝවිද්‍යාවේ ආරම්භකයා. ඔහු හරි කියන්නේ ඔහු ලන්ඩන් සත්තුවත් බාරව හිටපු කෙනා. ඔහු සත්ව විද්‍යාවේ සත්ව චර්යා විද්‍යාව මානව චර්යාවන් එක්ක මානව විද්‍යාව එක්ක මුහු කළා. මම හිතන්නේ අපි කවුරුත් කියවපු පාසල් කාලේ නිරුවත් වාණ්ඩරයා, මනුසත්තු යන
දැන් බන්දු සීල පරිවර්තනය කරපු ඊට පස්සේ පරිවර්තනය වුණා පසන් කොඩිකාර අතින් නිරුවත් ගැහැණිය. ඔහුගේ පොත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මම හිතන්නේ 100 ගාණක් පොත් තියෙනවා. ඩොකියුමන්ටරිස් තියෙනවා ගොඩාක් ඔහු කරපු. බයොලොජි කියන විෂය මම හිතන්නේ එයා තමයි. හරි විශේෂයෙන්ම සත්ව චර්යා විද්‍යාව. ඒක තුලින් මිනිසාව දකින්න ඒ ලෙන්ස් එකෙන් විශේෂයෙන් සෙක්ෂුවලිටි දැන් නිර්වත් වානරයකේ තියෙන්නෙම පරිම කාමුක වානරයෙක් හැටියට මිනිසා කොහොමද පරිණාමය වුනේ? විශාලතම මොළය සහ විශාලතම පුරුෂ ලිංගය. ඊළඟට පරිණාමයේ කකුල් වලින් සිට ගනිද්දී ඇතිවෙච්ච ස්ත්‍රියගේ මේ ප්‍රසවය පිළිබඳ ගැටලු වෙනුවත් එක පවුල හැදෙන එක. හැම එකක්ම ඉත අපූර්වට ඔහු විග්‍රහ කරනවානේ. ඔහු ගැන මාක්ස්වාදීව එහෙමනම් එකතු විවේචන කළා ස්ත්‍රීවාදීව එහෙම මේ බයොලොජිකලි කරනවා කියලා. නමුත් ඉතින් ඒ බයොලොජි අද බ්‍රේන් ස්කෑනින් වලින් ඉඳලා වරලම සත්‍ය බවට පත් වෙලා තියෙනවා. ඔය මේ යම් ආකාරයකට සමාජීය සහ සමාජීය විද්‍යාවන් හැම වෙලාවෙම සුභවාදී එවුවා. මාක්ස්වාදය, ස්ත්‍රීවාදය වගේ ඒවා හැම වෙලාවෙම බයොලොජිකල් පැත්ත, ඉවොලුෂනරි පැත්ත රිජෙක්ට් කළානේ. ඒගොල්ලෝ සෝෂල් ඩාර්විනිසම් මේ විදිහට ජෙනටිකල් ඒ ජෙනටිකල් එකේ අනිත් අන්තයක් තියෙනවා. ඔය යූජෙනික්ස් සුජනකවාදය හිට්ලර්ට පවා බලපාපු. එහෙම අන්තයක් තියෙනවා. මේ අන්ත දෙකම මේ යථාර්ථයේ තියෙන අන්ත දෙකක්. ඒකේ ඒ ද්‍රවීකරණයනේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ඩෙස්මන්ඩ් මොරිස් එහෙම මූලික වශයෙන් ගේන්නේ අපි ඊටාම කුඩා කණ්ඩායමක් 15ක විතර කණ්ඩායමක් එක්ක ගනුදෙනු. මේක හරාරි පවා මේකනේ මතු කරන්නේ. පුළුවන් අපි 150කට කැපැසිටි එකකට යනවා. හැබැයි ගියාට අපේ ස්නායු පද්ධතිය තාම තියෙන්නේ මොළය තියෙන්නේ තාම අර 15ක් එක්ක ගනුදෙනු කරන ඉන්ටිමේට් රිලේෂන්ස් වල තැන. නියන්ඩර්තාල් මානවයෝ සීමා වෙලා හිටියේ. හැබැයි අපි ඩිවලොප් වුණේ, භාෂාව ඩිවලොප් වුණේ, චින්තනය ඩිවලොප් වුණේ, සමාජ සංවිධාන සංස්කෘතිය ඩිවලොප් වුණේ මේ 15 වුණා එකතු වෙලා 150 වෙලා. මොකද එතකොටම 10ක් තියෙනවා. ඊළඟට අද අපිට ඊට වැඩිය විශාල සුපිරි ගෝත්‍රයකට ඇවිල්ලා තිනවා. ඩෙස්මන්ඩ් මොරිස් මේක සඳහන් කරන්නේ සුපිරි ගෝත්‍ර කියලා. අරවා ගෝත්‍ර සුපිරි ගෝත්‍ර. රටවල් හැටියට, ජාතීන් හැටියට, ලෝකය හැටියට දැන් මේ ග්ලෝබලයිසේෂන් අපි මෙහෙම වල තියෙනවා. ඒක අපි ප්‍රඥප්ති හදාගෙන තියෙනවා ලෝකෙටම බලපානවා කියලා. හැබැයි ඒව කැඩෙනවා අපේ අතින්. කැඩෙන්නේ අර 15 ගෲප් ඇතුලේ. ඒ පරිණාමයේ මොළය තියෙන තැන. අර ජෙනටික් ප්‍රෝග්‍රෑම් එක නේ. ජෙනටික් ප්‍රෝග්‍රෑම් එක. ආකි වගේ වය වෙලා තියෙන තැන, ආඩ් බය වෙලා තියෙන තැන. ඉතින් මේක ඇතුලේදී හැම වෙලාවෙම තියෙන්නේ දේවල් උල්ලංඝනය කරන්න. අනේකා හැටියට දකින්න අනේකා තමන්ගේ නොවේ කියලා සලකලා අපි අර බයියෝ කියලා කියන්නේ ඔය ගම්වල ඒ බයි විදිහට තමන්ගේ පොඩි ගෝත්‍රික ඒක ඇතුළේ රණ්ඩු තමයි ඊඩමට අරවට මෙවට මොන හරි තියෙනවා. හැබැයි හැම වෙලාවෙම ඒවා මේ බ්ලඩ් එක්ක සම්බන්ධයක් තියෙනවා. ලේටලේ අදිනවා කියන කතන්දරෙත් එන්නේ ඔතනින්නේ. මේකේ සමහර ලාවට එකම ජෙනටික් එකක් එක්ක පෙරමෝන් වැඩ කරන හැටි. කියන්නේ අර සංනිවේදනයේ සිද්ධ වෙන සතුන් අතර රසායනික ගන්ධයන්, බොඩි හීට් එක. හුඟක් දේවල් ජෙනටිකලි ප්‍රෝග්‍රෑම් වෙලා. එතකොට තමන්ගේ කියන එක දැනෙනවා. ඔව් දැන් මෙතන මට තියෙන මම මොරිස් මූලික වශයෙන් ගේන එකක් තමයි මේ ගෝත්‍රවල ඉඳලා අපි සුපිරි ගෝත්‍රවලට ඇවිල්ලා. අපි දන්නේ නැති අපේ අනිකා කියලා හිතන සතුරුයි කියලා හිතන නන්නාඳුරන්න අපිට ගනුදෙනු කරන්නලා මේ නගර ඇතුලේ. මේක සුපිරි ගෝත්‍ර. ඕක ලස්සනට මේ රාමගත කරා බෙනඩික් ඇන්ඩර්සන් එයාගේ පොතක් ලියුවා ඉමේජින් community, imagine community. ඒ කියන්නේ අපි පරිකල්පනය කරනවා දැන් විශාල මේ හරියට කියන ප්‍රබන්ධය කියලා නේද? දැන් අපි ජාතිකත්වය සිංහල බෞද්ධ මහා ප්‍රබන්ධයන්නේ ඕක ඇත්ත තියෙන එකක් නෙවෙයිනේ. ඔව් දැන් මෙතන ප්‍රශ්නේ ඉන්නේ සමන් අපේ ජෙනටික් කෑල්ල අවුස්සන්න හරි ලේසි. ඒ කියන්නේ ජෙනටික් කෑල්ල නැචරල් එකනේ සහජයනේ. දැන් ලංකාවේ දේශපාලන පක්ෂ දිහා බැලුවහම සහ ලංකාවේ දේශපාලන සංස්කෘතිය ඉතාම අශීලාචාර විදියට ඔය කෑල්ල නේද? ඔව් ලංකාව නෙමෙයි දැන් අපි හිතමුකෝ ඇමරිකාවේ සිද්ධ වෙච්ච දේ මේ මොහොතේ යනවා ඇමරිකාවට. හරි ඉරානයට එරෙහි යුද්ධයට අන්තිමට මේ දෙවෙනි වතාවේ මෙවුවා කරලා එක ඡන්දකින් දිනනවනේ යුද්ධයට පක්ෂපාතීත්වය. කොංග්‍රස්ගේ එක ඡන්දකින් දින. දැන් තනිකරම අර ජෙනටික් ප්‍රෝග්‍රෑම් එක තමයි මේ වෙලාවේ ඇමරිකාවේ රන් වෙන්නේ. දැන් ඉරානය අල්ලන් ඉන්නෙත් ඒකෙන් තමයි. ඒත් ඒගොල්ලෝ අල්ලන් ඉන්නවා. අල්ලන් ඉන්නවා මේ
වැටෙන්නේ නැහනේ. මේ සමහර ජාතීන්ට ආවේනික දුවන ප්‍රෝග්‍රෑම් තියෙනවා නේද? ජාතිකත්වය බවට පත් වෙන්නේ සමහරවට ජාතියක අනන්‍යතාවය වයිබ් එක මේ ප්‍රෝග්‍රෑම් තමයි නේද? හැබැයි ඒ ප්‍රෝග්‍රෑම් හරියට හදාගත්ත රටවල් තියෙනවා. දැන් ජපානයේ ඔතනදී ජපාන් ජාතිකත්වයේත් ජපාන් අතර ජාතිකත්වය කියන සංකල්පය තියෙනවා. හැබැයි ඒක රටක් විදියට දියුණු වෙන්නේ ඒගොල්ලෝ ඒක හරි පැත්තට හදාගත්තා. එහෙම එකක් තියෙනවා. දැන් ලංකාවේ ඉතිහාසය ගත්තොත් දිගින් දිගටම අභියෝග කරලා තියෙන විනාශය වෙනුවෙන් නේද? ඔව්. අපි ඔය ජාතිකත්වය කියලා දැන් මම මේ මාතෘකාව මෙතනට ගේන්නේ දැන් හැම මැතිවරණයකදී නෑ ජාතිකත්වය කියලා තියෙන්නේ ඇත්තටම ජාතිකත්වය වෙන පුරවැසියෙ බේන්නේ පුරවැසියෝ නෑනේ මේකේ ඉන්නේ ගම් වැසියෝ. හරි. ජාතියක් නෙමෙයි මේ ගෝත්‍ර ටිකක අවිධිමත් එකතුවක් නේ තියෙන්නේ. ගෝත්‍ර ඊළඟට පිම්බිපණින්නේ වංශ බවට. ඒ වංශ එකතු වෙලා මේ වංශවල එකතුන්ගෙන් තමයි රාජ්‍යයක් බිහි වෙන්නේ. රාජ්‍ය බවට පත් වෙන්නේ. අපේ වංශ අතර තියෙන ක්ලෑෂස් හිතන්නකෝ. අපේ මේ නීතියයි උත්තරාරෝපිත සුද්ධ විසින් උත්තරාරෝපණය කරපු නීතියයි මේ සිස්ටම් එකයි ඇතුලේ මේ එකිනෙකට හතුරු යම් වංශ ටිකක් ගෝත්‍ර ටිකක් මේවා කුලවල ඉඳලා ප්‍රාදේශීය වෙනස්කම් ඉඳලා වරලා හිර වෙලා ඉන්නවා. මේක තමයි මේ ඇත්තට දේශපාලඥයෝ තමන්ගේ මෙහෙයට කැඳවන්නේ. මේක තමයි ඊටාම නින්දිත අර යෙලෝ ජර්නලිසම් කියලා අපි හඳුන්වන්නේ. භාවාතිශය ජර්නලිස්ලා සැකය මතු කරමින් සාපිගේ කේස් එක හිතන්නකො. මේක මෙහෙමයි. මුස්ලිම් අය අතරත් මේක මෙහෙමමයි වැඩ කරන්නේ. ඒගොල්ලෝ තලක් තියෙන්නේ ඒගොල්ලෝ පිටස්තර භූමියකට ගියා මෙතන පුළුවන් තරම් පැතිරෙන්න ඕනේ. ජීවයේ මූලික දේ තමන් පුළුවන් තරම් පැතිරෙන එකනේ තමන්ගේ පිටපත් ගන්න. හරි. එහෙන් ආමුදුරු ගොල්ලෝ කියන පුළුවන් තරම් ජාතිය වඳ වෙනවා. දැන් අර ගොල්ලොන්ගේ තියෙන්නේ ඒකම තමයි. ඒකට සපෝට් කරනවා. මේක ඇමීබා වගේ ඉඳලා ඉවරලා තියෙන ජෙනටික් මෙව එකක් නේ. තව පැටවු ගහන එක. තව ගහලා පැතිරිලා අල්ලන එක මේක තමයි අධිරාජ්‍යවාදයේත් මූලය ඇත්තටම. හැබැයි මේ ඔක්කොම අද මේ සංකීර්ණත්වයට ආවට පස්සේ කාටවත් පොඩි ගෝත්‍ර හැටියට තමන්ගේ ප්‍රදේශයේ තියෙන මේ පොඩි බීමී ඇතුළටලා ඉන්න බෑනේ. බැරි වෙච්ච නිසානේ එතනින් යාට සුපිරි ගෝත්‍ර බවට රාජ්‍ය බවට පත් උනේ. කියන්නේ ඔය සින්දු තියෙන නාවලන්ලා සිහාරේ කෝට්ටේ දොඩ්ඩා. ඔයගේ ප්‍රාදේශීය එකේ මේ පැත්තේ මැටි නම් කුඹල්ලු. මේක කාට හරි විකුණන්න බෑ තව ගෝත්‍රයකට. මේ විදිහට නෙමෙයි සංවිධානය වෙන්නේ. හැබැයි හැම එකම ඉන්නේ අපේ වලන් හැම එකටම ඕනේ අරුන්ගේ මෙව අපිට එප්පා. ඒ වගේනේ හැබැයි ඉන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ සුපිරි ගෝත්‍ර ඇතුලේ භෞතිකව අපිට යන්න සිද්ධ වෙලා තිබුණා. භෞතිකව යථාර්ථයේ. ඒ යථාර්ථයට එරෙහිව හැම වෙලාවෙම වැඩ කරනවා අර ප්‍රෝග්‍රෑම් එක බයොලොජිකල් ප්‍රෝග්‍රෑම් එක. ඒකේ තියෙන්නේ හැම එකම අනේකා කියලා විදහියා. ඔය අපේ අනුරාධපුර පොළොන්නරු යුගවල කිව්වේ විදහියා කියලානේ විදේශිකයා. හැබැයි ඒ අනේකාටම තමයි වඩාත් මොකද්ද වෙන අනේකා වෙන්න තමයි හදන්නේ. දැන් මේ වැඩියම කළු සුද්දනේ මේ විරුද්ධ ව්‍යවහාරයට කතා කරන්නේ. මේක පැරඩොක්ස් එකක්. ඉතින් අර සුපිරි ගෝත්‍ර ඇතුලේ තනි වෙච්ච පුංචි ගෝත්‍ර ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ පලාතෙන් ගෙන ආපු අනන්‍යතා ලොකු දැවන්ත අනන්‍යතා අර්බුදයකනේ ලංකාවේ ඉන්නේ. කොහෙන් හරි අනන්‍යතාවයේ තියන්න තමන්ගේ එක එතකොට කුල ප්‍රදේශය මෙව එක්කනේ සෙට් වෙන්නේ ඇත්තටම. ඔව් දැන් මම ඔයා කියපු තැනකට මම එන්නම් fight and flight response. මේකේ cortisol system එක activate වෙනවා. දැන් ලෝකේ රිසර්ච් කරලා තියෙනවා මිනිසුන් කොටස් විදියට එක විදියට දැන් ගෝත්‍රික දැන් කුල පළාත් පක්ෂ එක දැන් ලංකාවේ තියෙනවා පක්ෂ කියන්නේ තව කුලයක් වගේ ගන්නෙ. එහෙම සමාජයක් ඉස්කෝලත් එහෙම නේද පාසල් කුල භේදේ. ඔව් එහෙම සමාජයක් අපි කියන සික් සොසයිටි එකක් තියෙනවා. මං හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම අවුල තාම සික් නේ අපි සොසයිටි එකක් විදියට. තාම සික් කියන්නේ ඉස්සරහට මේ රෝගේ හොඳ වෙයි කියලා විශ්වාසයක් ඔයාලට තියෙනවද? නෑ මම මේ පරිණාම මනෝවිද්‍යාව ඇතුළතදී විදියට මම මේ සික් කියන වචනේ පාවිච්චි කරන්නේ. දැන් ලංකාවේ තියෙන දේශපාලන පක්ෂවල මිනිස්සු කතා කරන දෙයි ආගමික සංස්ථා ටිකයි මේ ලෙඩේ නඩත්තු කරන්නේ නැද්ද?
මේක ලෙඩක් නෙවෙයි බව වසංගතයක්. මේ වසංගතේ මේ ලෙඩ ගෝදාවක් ඇටියට මේක ගෙනියන එකෙන් තමයි මෙවුවා ටික පවතින්නේ. වෙන කොහොමද පවතින්නේ? ඒකට නෙඩ්‍රස් කරන්නේ. දැන් ඉතින් මේකෙන් ගැලවීමක් නැද්ද එතකොට? මම විශ්වාස කරන්නේ ඔහොම තමයි ඉතින් කියලා. ඔව් නෑ හරි ඒක ඔයා හරි ඔයා අරාජිකවාදී විදිහට සමහර වෙලාවට ඉන්නේ නැති. මම කියන්නේ මේක දැන් අපි පොඩ්ඩක් අර ඇකඩමිකලි අධ්‍යයනය කරොත් ජෙනටික් ප්‍රෝග්‍රෑම් එක තියෙනවනේ. හරි ඒක ඕල්ටර් කරන්න බෑ. ඒක බෑනේ. බෑ. හැබැයි මේ නියුරෝප්ලාස්ටිසිටි කියලා එකකුත් තියෙනවනේ. ඇමිග්ඩලාවට ඕක කොච්චර පුළුවන්ද කියන එක දන්නේ නැහැ. සහ දැන් අපි අපේ ප්‍රොෆන්ටල් ඒ නව බුද්ධිය නවමලේ ඉස්සරහ ගැල්ලකුත් තියෙනවනේ. ඔව් නියෝකෝටෙක්ස් නියෝකෝටෙක්ස් එක තියෙනවනේ. මම කියන්නේ නියෝකෝටෙක්ස් එක ආවේ අරක කන්ට්‍රෝල් කරන්නේ පසුමොලේ. දැන් අපි මේකමනේ අතන නීතිය එන්නේ. දැන් ඔය මනෝ විශ්ලේෂණය ඇතුලේ ඔක කතා කරන්නේ ඔය සිම්බොලික් කෝඩ් එහෙම කියලානේ. ඉතින් ලංකාව කියන සිම්බොලික් කෝඩ් අර දීප්ති කියනවා වගේ සිම්බොලික් කෝඩ් කියන එක පියා නැති වෙච්ච රටක්නේ. පියා ගොඩ නැගිලාද කියන එකත් මට නම් සැකයක් මේක. ඒක ලංකාවේ වැඩිම පසුමොලෙන්ද අපි දුවන්නේ. මම ඌ කියන්නේ නැහැ ඔබට. හරි. ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. නෑ. ඔඩියන්ස් එකෙන් අපි කියන්නේ කෝල් ද ඔඩියන්ස් මොකක්ද කියලා නේ ඔඩියන්ස් එකට ප්‍රශ්න දානවා. දැන් පසුමොලේ සහ පෙරමොලේ කියලා දෙයක් තියෙනවා. ලංකාවේ වැඩිම නෑ ඕකේ තියෙන්නේ මෙහෙමයි. ඩෙස්මන්ඩ් මොරිස් එම ගන්නකො ඩෙස්මන්ඩ් මොරිස්. ඇත්තටම ඔව්. ඔබෙන් සමුගත්තනේ පෙරේද. ඔහු මේක එක එක්කෙනා එක එක තමන්ගේ සංකල්ප වලින් එක එක ලෙන්සස් වලින් බලන්නේ. හැබැයි ලෝක එකයි. මේ ලෙන්සස් වලින් බලලා වෙන වෙනම ලෝක හදා ගන්න පුළුවන්. නමුත් හැමෝටම අහුවෙන එක ලෝකයක් තියෙනවනේ. එක යථාර්ථයක් තියෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. විවිධාකාරයෙන් අපිට අහුවෙනවනේ. මොරිස් ගේනවා මිනිසා අරමයකේ අනේකත් එක්ක බොහොම දැඩි ආතතියට ලක් කළා කියනවා. ඒකත් එක්ක තමයි මිනිසාගේ මේ විකෘති හැසිරීම එන්නේ. මේ මනුසත් උයන කියන එක ඔහු කියන්නේ. අපි සත්වෝද්‍යානයක හිර වෙච්ච විකෘති හැසිරීම තියෙන. කියන්නේ ස්වභාවික කැලෑවේ ඉන්න සත්තුන්ට වැඩිය විකෘති හැසිරීම තියෙන සත්තු ටික. එතකොට අපි මොනවා කරන්නේ අපිට දැන් අර එන නීති ටික තියෙනවනේ. පොලිසිය, උසාවිය, සමාජ සංස්කෘතිය මේවා ටික තියෙද්දි අපිට සිද්ධ වෙනවා අපේ මේවා හරි වදයක්නේ. මේවා අපේ ප්‍රෝග්‍රෑම් එකේ බ්ලඩ් වල නෑනේ. අපේ මොලේ ප්‍රෝග්‍රෑම් වෙලා නෑනේ. මේක ඉතින් අපි අමාරුවෙන් ගිහලා අපි හරි වෙහෙසකින් ඉන්න. එතකොට ඒ වෙහෙස තමයි අපි පොඩි ව්‍යාජ ගෝත්‍ර හදාගන්න. අපිට යාළුවෙක් දැක්කම සෙට් වෙන්නේ. එකට ඉස්කෝලේ හිටපු කට්ටිය. අපි එකම සබ්ජෙක්ට් එක කරන කලා සංගමයක් වෙන්න පුළුවන්. එකම අදහස් තියෙන දේශපාලන කණ්ඩායමක් වෙන්න පුළුවන්. එකම ආගමික සෙක්ටර් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ක්‍රීඩා සමාජයක් වෙනවා. මේවා ව්‍යාජ ගෝත්‍ර. නැත්නම් පෑනේ මිතුරු එකක් වෙන්න පුළුවන් ඒ කාලේ හැටියට. දැන් Facebook කරා අපි හදා ගන්නවනේ එක. දැන් මේකත් දැන් ජෙන් C වලින් පස්සේ මේක ඉවර වෙමින් යමින් තියෙන්නේ. දැන් ඉස්සරහට කියන්නේ අවදාන කණ්ඩායම. කියන්නේ සබ්ජෙක්ට් එකත් එක්ක තමන්ගේ විෂයත් එක්ක හැදෙන ඒවා වයස ප්‍රශ්නයක් නැහැ. ඒවා ಜಾති ප්‍රශ්නයක් නැහැ. ස්ත්‍රී පුරුෂ ප්‍රශ්න නැහැ. විෂයත් එක්ක ඉන්නේ. ඉතින් අපිට හැමදාම මෙහෙම ව්‍යාජ ගෝත්‍ර ඕන වෙනවා. අපිට සැනසෙල්ල හම්බ වෙන්නේ. අපි කතා කරන විෂය අපේ මතයට එකඟගෙන හම්බුනාම තමයි පැරණි අපේ එක ගෝත්‍රකයා හම්බුණා කියන අපිට සහනය දැනෙන්නේ. ඉතින් මේක තමයි හියුමන් පැරඩොක්ස් එක. ඔව් දැන් එතන ඔය මේ සාමකාමී ගෝත්‍ර තියෙනවනේ. අපි තියෙනවා ක්ලබ් සොසයිටිස් කලා කවයන් අරෝමියා තියෙනවනේ. ලංකාවේ ඔය මිනිසුන්ගේ අර ජෙනටික් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ හොඳ සීලාචාර ශිෂ්ට විදියට එහෙම රාමුගත කරන්න හම්බුන්නේ නැහැ නේද? නෑනේ. කලාවෙන්, ආගමෙන්, අධ්‍යාපනයෙන් අපිට එහෙම මග ඇරුණා නේද? ආගම නිසාම අපිට මග ඇරිච්ච උගක් ඒවා තියෙනනේ ආගමයි දේශපාලනයයි හින්දා. දැන් ඔය මම චූටි උදාහරණයක් ගන්නම්. ලංකාවේ තියෙන පෞද්ගලික රූපවාහිනී නාලිකා ටික මුළුමනින්ම වගේ
මේ ජාතිකත්වයේ ජාතිවාදී උඩනේ ප්‍රෝග්‍රෑම්ස් රන් වෙන්නේ. ජාතිකත්වය නම් ගැටලුවක් නැහැ කියලා මම හිතන්නේ. ජාතිවාදය නේ. ඔව්. ජාතිවාදයේ උඩනේ යන්නේ. ඔව්. ජාතිවාදයේ උඩනේ. ඔව් ජාතිකත්වයක් නෙමෙයි ඇත්තට. නෙමෙයි. දැන් අපි ඇත්තටම අර ශ්‍රී ලාංකික කෙක් බිහි කරේ නෑනේ. නෑ. ශ්‍රී ලාංකිකයා කියලා කෙනෙක් නෑ. මම දන්නේ විදිහට. එහෙම ඉන්නවද? නෑ. නෑනේ. ශ්‍රී ලාංකිකයෝ කියලා කට්ටිය සිංහල කියන එකෙන්වත් එක්සත් කරන්න බැරි වෙලා තියෙනවානේ. එකක් තියෙනවානේ. මං කියන්නේ ලාංකීය ජාතිය නම් සිංහල කියලා උරලා මොකකටවත් එක්සත් කරන්න බෑ. කියන්නේ අපි හිතමුකෝ දෙමළ ජනතාවට විරුද්ධව නැගිටින්න කියලා ඒත් එකතු කරන්න බෑ මේක. පුළුවන් කියලා හිතනවාද? ඔය මේ යුරෝපීය රටවල් වල මේ ජාතිය වෙනුවෙන් යුද්ධයට ගියා වගේ උන් ටිකක් ලංකාවේ හදන්න. පිස්සුද කුලියට ගන්න ඕනේ. පඩි ගෙවන්න නැත්තම් බෑ. හරි. කියන්නේ මෙහෙමයි. අර මේ හරක් මස් කනවට විරුද්ධව මේ ගිනි තියා ගන්නවා වගේ මේ අභග්ග මන්ද බුද්ධික මුග්ධ යක්කෝ ඉන්න පුළුවන්. එහෙම එකෙන්ද අනිතම පඩියටනේ යන්නේ. කරන්න දෙයක් නැති කමට. අර ඇමරිකන් බොබ් මාලිගේ සින්දුව තියෙන්නේ බෆලෝ සෝල්ජර්. ඒ අර මේ තමන්ගේ අනන්‍යතාව එක මොකක් හරි එකක් අටවගෙන මේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා වොයිස් කට් දෙන්න ඇර එහෙම මේ ජාතික දෙයක් ගොඩනගන්න. කොටින්ම ජාතිවාදී කලබලයක් ඇති කරන්නත් පුළුවන් ලංකාවේ කොටින්ම මොබ් එකක් හදලා ඒකට ෆැසිලිටේට් කරලා ඒකෙන් විතරයි. එහෙමවත් මේ නැගිටින කන්නක් නැහැ. එහෙම එකක් නැහැ. හොඳ පැත්තටත් බෑ නරක පැත්තටත් බෑ. දෙපැත්තටම බෑ. ඒක මං හිතන්නේ ඒක අපේ ඥානමය එකක්. අපි ඒක ඉවොලූෂනරි අපි පිළිගන්න ඕනේ. අපේ ඉවොලූෂන් එකේ කොහොමද මෙහෙම වුනේ කියන්නේ. එතකොට ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරි මොනවාවලි හරි මේ ගැටලුව පොඩ්ඩක් හරි මේ ගොඩ දාන්න බැරිද? ඕවා මෙහෙමයි. ඕවට කියනවා අර බුද්ධ ධර්මයෙන් කියනවා තපනීය ප්‍රශ්න කියලා. ඒ කියන්නේ නොඇසිය යුතු ඒවා. එහෙමද? මරණයෙන් මසු ආත්මයක් තියනවාද? මරණයෙන් මසු මතු ආයි උපදිනවද? හරි. පෘථුවියේ මැද කොතනද? විශ්වයේ කෙළවර කොහොමද? ඕවා උත්තර බුදුහාමුදුරුවෝ උත්තර දුන්නේ නැහැ නේද? එතකොට සමන් කුමාර උත්තර දෙන්නේ නැහැ. ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ ඒව සම්බන්ධව මාත් බුදු. ඔව් ඒව සම්බන්ධයෙන් ලංකාවේ ඔය මේ පුළුවන් කියලා හිතන ඒව සම්බන්ධයෙන් මාත් බුදු තත්ත්වයේ තමයි ඉන්නේ. ඔයා මම හිතන්නේ උත්තර නොදිය යුතු ප්‍රශ්න.